ආයුබෝවන් කුකරි කලා channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්නේ අලුත් විදිහකට ගොඩාක් රසට chicken shawarma හදාගන්න විදිය. ඉතින් මේ විදියට නම් කවුරුත් chicken shawarma හදලා නැහැ. shawarma රොටි එක හදාගන්න විදියත් මේ වීඩියෝ එකේම තියෙනවා. මේ තියෙන shawarma රොටි එකේ රෙසිපි එක. මේ තියෙන අනිත් ඕන කරන දේවල් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මුලින්ම අපි බලමු ෂවර්ම රොටි එක හදාගන්න විදිය. ඒකට මම පිටිකෝප 3ක් එකතු කරගන්නවා. ලුණු මේස හැඳි භාගයක්, බේකින් පවුඩර් මේස හැඳි භාගයකුත් එකතු කරගන්නවා. මද රස්නේ වතුර ටික ටික දදා මේ විදියට අනා ගන්නවා. දැන් පොල් තෙල් මේස හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් ඔලිව් ඔයිල් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් ආයෙමත් මේක හොඳින් අනා ගන්න. මම කටින් බෝඩ් එකටත් පිටි ටිකක් දාගෙන ටික වෙලාවක් මේක අනා ගන්නවා. ගොඩක් වෙලා අනා ගන්න ඕන නෑ. බොහොම ටික වෙලාවක් මේක අනා ගත්තම ඇති. අතේ නොඇලෙන පදමට එද්දි ඩෝ එක මේ භාජනයටම දාලා වහලා විනාඩි 15ක් විතර තියාගන්නවා. එතකන් මම ෆිලිං එකට ඕන කරන curry එක හදාගන්නවා. පෑන් එකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වුණාම සුදු ලුණු ටික දාගෙන ටිකක් රන්වන් පාට වෙනකම් පැද ගන්නවා. ඊළඟට කරපිංච ටිකත් පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. ලුණු ටිකත් එකතු කරගන්නවා. දැන් මේක ටිකක් තෙලෙන් බැදෙන්න දෙනවා. දැන් චිකන් ටිකත් එකතු කරගන්නවා. චිකන් පුළුවන් තරම් පොඩියට කපා ගන්න. ඊළඟට කෑලි මිරිස්, රස අනුව ගම් මිරිස් කුඩු, ලුණු කුඩුත් එකතු කරගෙන හොඳින් කල්වම් කරගන්න. දැන් විනාඩි 15ක් 20ක් චිකන් ටික තැම්බෙන්න දෙන්න. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ චිකන් ටික හොඳට තැම්බුණාම දැන් අපි තක්කාලි සෝස් ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. දැන් අපි ෆිලිං එකට ඕන කරන දේ හදාගෙන ඉවරයි. දැන් අපේ ඩෝ එක සමාන කොටස් වලට වෙන් කරගන්නවා. මේ විදියට පිටි ටිකක් ඉහගෙන රොටි එක තොනින් කරගන්න. මේ විදියට දෙපැත්ත හරව පිටි ඉහගන්න ගමන් රොටිය තුනී කරගන්න. රවුමට එන විදියට තුනී කරගන්න. දැන් අපි රොටි ටික පුච්ච ගමු.
මේ විදියට දෙපැත්ත හරව හැන්දෙන් තද කරන ගමන් රොටිය පුච්ච ගන්න. නැත්නම් තැනින් රොටිය පිම්බෙනවා. දැන් මේ විදියට මම පාන් පිටි ටිකකට මද රස්නේ වතුර ටිකක් දාලා කලවම් කරලා පේස්ට් එකක් හදා ගන්නවා. ඒ වගේම ඔයාලට චිකන් කැරි ටික තව ටිකක් පොඩි කරගන්න ඕනේ නම් මේ වගේ ගෑරොප්පු දෙකකින් චිකන් කැරි ටික තව ටිකක් කිරා ගන්න. දැන් අපි මේ රොටිය දෙකට කපා ගන්නවා. ඒකෙන් කොටසක මේ වගේ එක පැත්තකට අර හදාගත්ත පේස්ට් එක ගාගෙන මේ හැඩයට අලව ගන්නවා. දැන් ඇතුළට අපි හදාගත්ත කරි එක පුරව ගන්න. උඩිනුත් පාන් පිටි පේස්ට් එක ගාලා මේ විදියට අලව ගන්න. දැන් අපි මේ ටික බැදගමු. තාච්චියකට තෙල් ටිකක් දාගෙන එකින් එක මේ වගේ බැද ගන්න. දෙපැත්ත හරව බැද ගන්න. මේ වගේ පාටට එද්දි අපිට බා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි අලුත් විදියකට හදාගත්ත චිකන් ෂවර්මා ටික. මේ ගොඩාක් රස රෙසිපි එක ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න, channel එකත් subscribe කරන්න. එහෙනම් ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්.